දීන්හබල් අපේ එළවෙත සමාගමේ පාරම්පරික සමාගමේ මේ තවත් වැදගත්ම ජනතාව ගොඩක් දුක් විඳින රෝගවලට පිළිතුරක් තමයි මේ තියෙන්නේ. ඒක තමයි සන්ධි සුවය. ග්‍රීන්හබල් සන්ධි සුවය කියන්නේ බෙහෙත් වර්ග 54ක්. මේක පාරම්පරික වෙද වට්ටෝරුවක්, වැදගත්ම වෙද වට්ටෝරුවක්. මොකද හොයාගන්න අමාරු දේවල් මේකේ අපි දාලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට කොළ වර්ග වලින් කොළ වර්ග 21ක් වැටෙනවා. ඉතුරු ඔක්කොම ඇට වර්ග, ගෙඩි වර්ග, ඒ වගේ දේවල් වැටෙනවා. මුල් වර්ග වැටෙනවා. දැන් අපි දන්නවා ගොනිකා. ගොනිකා ගොඩක් අයට හොයාගන්න අමාරු කොළ වර්ගයක්. ඒ වුණාට අපි වවලා තියෙනවා. මේ වගේ වැදගත් වටිනම තෛලයක් තමයි සන්ධිසුවය. බෙහෙත් වර්ග 54ක් මේක දැන් ඕගොල්ලන්ගේ මොකෝහේ හරි තුනටි අමාරුවක්, කොන්දේ අමාරුවක්, ඇවිලිල්ලක්, හිරි වැටීමක්, සමහරුන්ගේ යටිපතුල් හිරි වැටෙනවා. ඒවට අපි කියන්නේ මුලින්ම උණු වතුරට ලුණු කැට දාලා ඉස්සෙල්ලා තවන්න ඕනේ. උණු වතුරට ලුණු කැට දාන්නේ. කැට දාලා තවලා තෙත මාත්තු කරන්න ඊට පස්සේ. මාත්තු කරන් පස්සේ එතන ලිහිල් වෙනවා. ඊට පස්සේ අපි මේ හන්දක් අරගෙන තාපකයක තියලා රත් කරන හැටි දන්නව කවුරුත්. අපි වටලක්පන් හදන්නේ ඒ වගේ උණු වතුර එකක් ඇතුලේ ඇලුමිනියම් භාජනයක උණු වතුර එකක් ඇතුලේ මේක මේ පොඩි එහෙකට තියලා ඇතුලෙන් තියත හැකි. මේක පිටින් තියන්න එපා මේ ප්ලාස්ටික් නිසා. මේ වගේ උණු වතුර එහෙම නැත්නම් හැන්දකට අරන් මැටි පහන්ට තියලා රත් කරලා හරි ගන්න. ඒ වගේ මද රස්නේ හොඳට ගලවන්න ඒ වේදනාව විඳින තැන. වේරිකෝස් වලට ගන්න යන්න එපා. හයියෙන් වේරිකෝස් වලට ගන්න සුදුසුයි. නමුත් හිමීට ගන්න. වේරිකෝස් කියන්නේ තද වෙලා තියෙන නිසා බ්ලඩ් මේ කැටි තියෙන විදිහට කියන්නේ අපිරිසුදු වෙලා બ્લોක් වෙලා තියෙන නිසා තදට ගන්න එපා කියන්නේ ඒකයි. මේක වේරිකෝස් තියෙන එකට ගොඩක් වටිනවා. ඒ වේරිකෝස් ඔයිල් එකයි මේකයි මාරුවෙන් මාරුවට ගන්න කියලා කියන්නේ. සන්ධිසුවේ ගොඩක්ම වැදගත් ඔය ආතරයිටිස් වල මූලික ලක්ෂණ එනකොට ගෑවහම ඉතින් මේක හොඳ වෙලා යනවා. දැන් සමහර අය මෙහෙම නොදන්න කමට අපි දන්නවා උදේ නැගිටිනකොට හිරි වැටිලා කියලා ගිහිල්ලා ස්ටෙම් පැත්තට ගිහින් පෙන්නනවා එතනින් කරන්නේ. එතන තදාන තැනට නෙමෙයි බෙහෙත් වැටෙන්නේ ඒ ක්‍රමයට. දැන් දනිස්ස රිදෙනවා නම් දනිස්සට තමයි බෙහෙත් කරන්නේ. අපේ සිංහල ක්‍රම වලට දනිස්ස නෙමෙයි එතන මූලික තියෙන්නේ කොඳු නාරකේ. කොඳු නාරකයට තෙරපි කරලා එතනටයි බෙහෙත දෙන්න ඕනේ. එතනටයි හරියට තෙර ගලවන්න ඕනේ. නමුත් අර ඒක නිසා මම ඔයගලන්ට කියන්නේ මේ වාත කැක්කුම් ආතරයිටිස් සන්ධි අමාරු හිරි වැටීම් මොවට අනිවාර්යෙන්ම පාරම්පරික වෙදකම හෝ ආයුර්වේදය කරා ඉන්න. ඒ පොඩි දේ ලොකු කරගන්න එපා. ගොඩක් අය අමාරු වෙලා තියෙනවා ඒකේ. අද හැමදාම නිතර මැරෙනකම්ම දැන් උඩ ඉන්න තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒක නිසා මේ සුළු දේවල් මේ වැදගත් දේවල් අපේ වගේ රටක මේ පාරම්පරික වෙදකම පවතින රටක අමාරුවේ වැටෙන්න එපා. ඒක නිසා මේ තේ එහෙම ගන්න මේ ඇක්ටිව් මෝල්ට් එක බොන්න කියනවා. මේකෙන් තමයි කාටිලේජ් වර්ධනය වෙන්නේ. පාරම්පරික වෙද වට්ටෝරුවක් කාටිලේජ් වර්ධනය වෙන්නේ. ඒක ඔය අපිට ගොඩක් අය කියනවා මේක බීලා මාසයක් යනකොට දනිස්සෙන් මාපු කට සද්ද නැති වෙලා ගියා. ඒ අස්ථි අමාරු නැති වෙලා ගියා. ඒ හේතුව ඒකයි. කාටිලේජ් වර්ධනයක් සිදු වෙනවා මේකේ. වෙස්ටර්න් ක්‍රමයක කාටිලේජ් වර්ධනයක් සිදු වෙන දේවල් නැහැ. මේ සිංහල අපේ පාරම්පරික ක්‍රමයට තියෙනවා. ඉතින් මේ දෙක එකට යනවා කියන්නේ ගොඩක් අයගේ හන්දි අමාරු, හිරි වැටීම්, වාත වේදනා ඒ සියලුම දේවල් ඉවරයි කියන්නේ. මේක නිහඬව එකේ ලොකුම වටිනම නිෂ්පාදනය.